හායි ඔයාලට කොහොමද මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ පුතාට ප්‍රී ස්කූල් ගෙනියන්නයි පුතාට උදේට කාලේ යන්නයි හදපු කෑම. ෆ්‍රයිඩේ පුතාලට ස්කූල් එකට අරගෙන යන්න තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස් හරි බොයිල් වෙජිටබල් එක මාළු මස් බිත්තර මේ වගේ දේවල්. ඉතින් මම එකතු කරේ ෆ්‍රයිඩ් රයිස්. මම ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්නේ ටිකක් වෙනස් විදිහට. බබා ටිකක් එළවලු කන්න සමහර දේවල් කන්න අකමැති. ඒ නිසා මම මේක හොඳ රසට හදාගන්න ඕන නිසා වෙනස් විදිහකට හැදුවේ. පෑන් එකට තෙල් ටිකක් දාලා කරපිංචකොළ, සුදු ලුණු, ලොකු ලුණු ගෙඩියක් එකතු කරගත්තා. මේ ටික හොඳට මික්ස් කරලා ඊට පස්සේ මම අර තම්බ ගත්තු චිකන් එක පොඩි කෑලි වලට කපලා එකතු කරගන්නවා. ඒ චිකන් වතුර ටික විසි කරන්න නැතුව තියාගන්න ඕනේ. ඒකත් ඕනේ වෙනවා අපිට මේ කෑම එක හදන්න. ඉතින් මුලින්ම මේ ටික මේ විදිහට බැද ගන්න ඕනේ. තක්කාලි ටිකක් එකතු කරා, බෝංචි ටිකක් එකතු කරා. මේ බෝංචි ටිකක් තැම්බෙන්න වෙලා යන නිසා බෝංචිත් එකතු කරා මුලින්ම. ඊට පස්සේ උදේට කන්න හදපු කෑම එක බබාට දෙනවා. මම උදේට පුතාට හදලා දුන්නේ බණ්ඩක්ක පැදුමක් එක්ක බත්. එයා ආසයි බණ්ඩක්ක කන්න නිසා බණ්ඩක්ක හැදුවා. ඊට පස්සේ මම අර චිකන් වතුර ටික තමයි මේ එකතු කරේ. ලුණු ගම්මිරිස් දාලා තමයි චිකන් තැම්බුවේ. ඒ වතුර ටිකක් අරගෙන එළවලු එකට එකතු කරලා ඊට චුට්ටක් තම්බ ගන්නවා. ඊට පස්සේ කැරට් ටිකත් එකතු කරගත්තා. වතුර ටික අඩු වීගෙන එනකොට මම බත් ටික එකතු කරගන්නවා. මේ තියෙන්නේ බාස්මති බත්. ඔයාලට කැමති බත් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. බත් එකත් මේ වතුරකින් ටිකක් තම්බ ගන්න ඕනේ. ඔයාලා කැමති නම් විතරක් මේ චිකන් තම්බපු වතුර එකතු කරගන්න. මම මේ වෙනස් විදියකට හදන්න ඕන නිසා බබාට රසට මේක හදලා දෙන්න ඕන නිසා තමයි මේ විදිහට හැදුවේ. ඊට පස්සේ මම මේ විදිහට බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තරේ අර පොඩ්ඩක් පෑන් එකේ මැද බත් ටික අයින් කරලා චුට්ටක් බැදෙන්න දීලා තමයි මම මේ ටික මික්ස් කරගන්නේ. චුට්ට වෙලාවක් බිත්තරේ බැදුනට පස්සේ මේ ටික හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් මම අන්තිමට එකතු කරගන්නේ. ලීක්ස් ටිකත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට මේ බත් එක හදලා බලන්නකො ඇත්තටම හරිම රසයි. බබාට කෑම කවා ගන්න හරිම පහසුයි. මේ විදිහට බත් එකක් හදලා දුන්නා. මම කෑම එක හදන අතරතුර එයා වොෂ් එකක් එහෙම දාලා එයාගේ කෑම එක උදේ කෑම එක මේ කන්නේ. ඉතින් එයා තනියෙන් කෑම එකක් කනවා. ඉතින් මට ඒ නිසා හරි පහසුයි උදේට වැඩ ටික කරගන්න. ඊට පස්සේ මම මේ හදලා ඉවර වෙච්ච කෑම එක පොඩ්ඩක් නිවෙන්න දැම්මා. ඊට පස්සේ ලන්ච් බොක්ස් එකට කෙසෙල් ගෙඩියක් එක්ක බත් එක එකතු කරේ. ඊට පස්සේ පුතා ඉස්කෝලේ යන්න යනවා දැන්. වෑන් එකේ තමයි ආ ඉස්කෝල් එකට යන්නේ. ඉතින් යනකම් බායි කියනවා ටිකක් දුරට යනකම් දුක හිතෙනවා ඉතින් මේ වෙලාවට නම්. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.